පොඩි කාරණාවක් කියන්න ආවේ. අද අපි හදවතින්ම පාකිස්තානු ජාතිකයි. කියන්නේ අපි අද කාටද සපෝට් කරන්නේ? පාකිස්තානයට. විශේෂයෙන්ම ග්‍රවුන්ඩ් එකට යන අපේ ශ්‍රී ලාංකික තරුණයන්ගේ සියලු දෙනාගේම ඉල්ලා හිටිනවා ලංකාවේ ශ්‍රී ලංකන් ටී-ෂර්ට් එක ඇඳගෙන පාකිස්තානු කොඩිය අතදරා අපි සහයෝගේ අද පාකිස්තානයේ දැක්කොනම් එක තමයි මට හිතෙන්නේ කරන්න පුළුවන් හොඳම විරෝධතාවය ඒක තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් මම මේක බොහොම හදවතින්ම කරන ඉල්ලීමක්. ඒ අතරේ යම් කාරණා ටිකක් කියන්නම්. මම හැමදාම මොකද යම් කාරණාවක් අල්ලලා ඒකට බැඳි තවත් කාරණා පැහැදිලි කර දෙන්න උත්සාහ කරන්නේ අපි මේ රට තියෙන්නේ කොතනද කියලා තේරුම් ගන්න ඕන හින්දා. ඔබ හිතන්න ගිය මැච් එකේදී දැන් චෝදනා එල්ල වෙලා තියෙනවා එංගලන්ත මැච් එකේදී අපි එංගලන්තෙට එක ඉතාමතා පෙරදුන ස්වභාවයක් අපිට දකින්න ලැබුණ බෝල් කර විදිය බැටිං කර විදිය. එතකොට ඒක පැහැදිලිවම ඉන්දියාවේ උවමනාව මත සිද්ධ වුණ කාරණයක් විදියට යම් කරුණු කාරණා තියෙනවා. අපිටත් විශ්වාස කළ හැකි කරුණු කාරණා තියෙනවා ඉන්දියාවේ ඉල්ලීම මත එය සිදු වුණා කියන එකට. එතකොට ඔබ හිතන්න ඕන කරුණු කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි එතකොට ඉතින්දී ඇයි එහෙම කරේ? එහෙම කරේ ගොඩක් දුරට එංගලන්තේට chance එකක් අරන් දුන්නා නම් පාකිස්තානේ කැපෙනවා ඊට පස්සේ. අපිත් එංගලන්තේ ප්‍රාය එතකොට එංගලන්තේ අපිට වඩා පාකිස්තානට අපිට වඩා ජයග්‍රහණය කරපු හින්දා එතෙන්ට එංගලන්තේ එනවා. ඒක තමයි මට හිතෙන්නේ. ඒකේ අරමුණ සහ අදිටන. ඒකින්ද මේ ක්‍රිකට් අපි හැමෝම දන්න අපිට හැමෝටම පේන ක්‍රිකට් වලට අපේ ඇස් ඉස්සරහා මේ රටවල් අපිට බලපෑම් කරන විදියට සහ අපේ රටේ නායකයෝ උන්ට ගැති වෙන ආකාරය. මේකට හිතන්න එපා රාජ්‍යානුග්‍රහය නැහැ කියන එක. කලිනුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් මේ විදියටම අපිට ඉන්දියාවේ සූච කීකරු බල්ලෝ වෙලා හැසිරෙන්න සිද්ධ වුණු වකවානු ඇති. මතක ඇති වර්ල්ඩ් කප් එකේදී එහෙම අපිට අපි කොහොමද පව දුන්නේ කියන එක හොඳට මතක ඇති. ඒ කියන්නේ මම කියන්නේ මට දේශපාලනේ කවුද කරේ ඒ වරද හරි එක කවුරු කරාද කියන එක අදාළ නැහැ. අපි ඇත්තටම මම කතා කරන්නේ කාටවත් පක්ෂයකටවත් තවත් කණ්ඩායමකටවත් කාගේ හරි හිතක් සතුරු කරන කතා කරන කෙනෙක් නෙවෙයි. ඉඳ පැහැදිලිව මට ඒක කවුරුත් තරතිරමක් අදාළ නැහැ. මම කිව්ව යුතු දෙයක් කියනවා. ඉතින් ඔබ හිතන්න ඕන මේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක මෙච්චර මුළු ලංකාවක් වයස් පරතරයක් නැතුව බැදිච්ච මෙවැනි දෙයකට ඇස්කනා පිට අපිට මෙහෙම කරන්න පුළුවන් නම් අපේ රටේ අනිත් දේවල් වලට කොහොම කරනවද ඇත්ත? අපිට අවබෝධයක්වත් නැහැ. දැන් අවබෝධයක් තිබිලත් අපිට මේ වළක්වා ගත නොහැකි සහ මේ කළ හැකි යමක් නැහැ. අපි විට පේන්නම මෙහෙම පාව දෙනවා. හැබැයි අපිට නොපේනන අපි නොහිතන දේවල් කොච්චර ඉන්දියාවට මේ ඇමරිකාවට ගැති වෙලා මුන් දෙනවද? මම හැමදාම කිව්වා අපි හිතුවට අපේ ඡන්දයෙන් මේ මිනිස්සු පත් වෙනවා කියලා. මම දන්න විදිහට නම් අපි කොච්චර ඡන්ද දැම්මත් ඒක ප්‍රෝග්‍රෑම් එකක් මත අපි ඡන්දේ දානවා. උන් හදපු දෙයකට අපි ඡන්දේ දානවා මිසක් ඇත්ත අපේ නායකයෝ නෙමෙයි කවුරුත්. මුන් කවදාවත් මේ රටවල් හදන්නේ නැහැ. මුන් අපි හිතනකොටත් වැඩිය දැනටමත් මේ රට පාව දීලා ඉවරයි. මම දන්නේ හින්දා කියන්නේ. හිතන්නකෝ මේ වෙලාවේ ඉරානය සහ ඊශ්‍රායල් අතර යුද්ධයක් ඇති වෙලා තිනවා. ඉරානයේ ඇතුලේ ඉරානයට විරුද්ධව ලොකු කැරැල්ලක් ඇති වුණා. හැබැයි ඒ ජනතාවට තේරුණාද මේ කැරලි ඇති වෙන්න මේවට මේවා කරන්නේ කොහෙන්ද මේවා ක්‍රියේටිව් කරන්නේ කොහොමද කියලා ඉරානයේ ජනතාවට තේරුණාද? හැබැයි පිටින් බලන් ඉන්න අපිට තේරෙන්නේ නැද්ද මේ ඔක්කොම කරන්නේ එළියෙන් කට්ටියක් මේ ඇතුළ කොටවලා ගේම් එකක් ගහලා ඒ අතරේ දැන් ගහන්න ඕන උන්ට ඕන උන්ගේ ටාගට් වලට යන්න දැන් ඔක්කොම ලෑස්ති කියන එක තේරෙනවද? එතකොට ඉරානයේ වගේ අපිට පිටින් බලන හින්දා ඉරානේ පේනවා. හැබැයි ඔබ අප ජීවත් වෙන රට මොකද්ද වෙන්නේ කියලා ඔබට අපිට පේන්නේ ඇයි? අපි බොරුවට පක්ෂවලට මාරක ඩෝබිලා ඉන්නවා. ඒ වගේම තමයි බයියෝ ඉන්නවා. ටොයියෝ ඉන්නවා. අපි බයියෝ ටොයියෝ ඩෝබිලා විදියට බෙදිලා අපි කවුද වෙනුවෙන් අපි වෙනුවෙන් දශමයක්වත් හිතන්නේ නැති මේ රට පාව දෙන්න මේ රට අපි දුකටපත් කරපු කල්ලි කණ්ඩායම් කිහිපයක් වෙනුවෙන්
අපි ලේ දාඩිය මේ සියල්ල කාලය මේ හැමදේම වගුරනවා. මේක තමයි අපේ තියෙන තැවැන්තම මෝඩකම. මේක තමයි අපේ නොදියුණුව. මේ බෙදීම තුල තමයි මේ ලංකාව හැමදාම එකතැන පල් ගඳ ගන්න චරා මේ ලෝකෙ තියෙන පහළම රාජ්‍යයක් බවට පත්ලා තියෙන්නේ මේ බෙදීම් මත. ඒ බෙදීම් එදා සුද්දා ඇති කරා අදට අපි ඊටත් වඩා හොඳට කරගෙන යනවා පවත්වාගෙන යනවා. ඉතින් තේරුම් ගන්නilla මට මීට එහා කියන්න තේරෙන්නේ නැහැ. මොකද මේ වගේ දෙයකින්වත් තේරුම් ගන්නilla දැන් උඹලට අපි මොනවා හරි කිව්වන් පස්සේ මෙන්න මේක මේව පාව දුන්න මෙහෙම කරා කිව්වන් පස්සේ උඹලා කෑ ගාලා ඩෝබිලත් එකයි බයියොත් එකයි ටොයියොත් එකයි තමන් එක පිරිසුදු කරන බනේ. දැන්වත් තේරුම් ගන්නilla මේවට උන්ට මැදිහත් වෙන්න කොන්දක් නැහැ. එදා කොන්දක් තිබ්බෙත් නැහැ. එදා යම් කිසි විදිහක මීට වැඩිය උපක්‍රමිකව සමහර දේවල් මේව කරත් සමහර දේවල් රැකගත්තා. හැබැයි අද ඊටත් වැඩිය හිතා ගන්න බැරි විදියට හැම දෙයක්ම පාව දෙනවා. ක්‍රීඩාව විතරක් නෙවෙයි භූමිය පාව දෙනවා. හැම දෙයක්ම පාව දෙමින් පවතිනවා. එහෙනම් මේ රට මට හිතෙන්නේ සෑහෙන ලේ වගුරවන්න සිද්ධ වෙයි මේ රට මේ තත්ත්වයෙන් බේර ගන්න. අපිට යුද්ධ කරන්න වෙන්නේ අපේ රටේ අනිකුත් ජාතීන් එක්ක නෙවෙයි අපිට වෙනම රටවල් එක්ක යුද්ධ කරන්න වෙයි අනාගතේ මේ යන විදිහත් එක්ක. එතෙන්ට මේ රටේ පාලකයෝ උන්ගේ බලය වෙනුවෙන් බල ලෝභීත්වය වෙනුවෙන් උන් මේ රටේ එතෙන්ට පාවල දෙනවා. ඒක සත්‍යයක්. මේ පාව දීම දැනට පාව දෙන්න පුළුවන් උපරිම මට්ටමක් පාව දෙමින් පවතිනවා. එතන මම කියපු කලින් කියපු දේවල් ඇති මම අනිවාර්යයෙන්ම කරන දේවල් ඒ දේවල් ඒ ආකාරයෙන්ම කරන මම එදා ඡන්දේ එන්නටත් කලින් මම කිව්වා මුන් ආවොත් ඉන්දියාවට මෙන්න මේ ටික දෙනවා මේව පාව දෙනවා මේක තමයි අරමුණ කියලා මම කිව්වා. අද වෙනකොට සිද්ධි සියල්ලම ඇස්කන අපිට වෙමින් පවතිනවා. ඒකෙන්ද මේ රටේ බොහොම කනගාටුවෙන් ඇත්තටම අපි මේ රට වෙනුවෙන් කෑ ගහලා තියෙනවා අපි ඉරේ විලංගුවල වැටලා තියෙනවා නැති කවදාවත් නොකරපු චෝදනාවලට අපි ලක් වෙලා තියෙනවා මේ රට වෙනුවෙන් වැඩ කරන්න ගිහලා වරුදු ගණන් අපේ ජීවිත අපිට අහිමි වෙලා තියෙනවා අපේ ආර්ථිකය අපිට නැති වෙලා තියෙනවා අපි මිනිස්සුගේ අනන්ත බැනුම් අහලා තියෙනවා මේ ඔක්කොම කරලා තියෙන අපේ ගොඩක් ජීවිත අපිට අපි ගැන හිතුවනම් අපිට ගොඩක් දේවල් ගොඩ දාගන්න පුළුවන්කම තියෙද්දි පුද්ගලිකවම දන්න අය දන්නවා ඇති අපි සමහර ශේෂ්ත්‍රයන් පිළිබඳව අපි හැකියාව නැති මිනිස්සු නෙවෙයි අපි හැබැයි රට වෙනුවෙන් කටයුතු කරන්න ගිහලා ගොඩක් තැන්වල හිර වෙලා එරිලා ඉන්නවා ගොඩක් අය චෝදනා කරාට නිකන් උසුළු විසුළු කරාට දන්න මිනිස්සු අපි මොනවද කරලා තියෙන්නේ කියලා. ඒකින්ද කනගාටුයි අද විශේෂයෙන් ඉල්ලනවා. මෙතනින්වත් අපි පටන් ගමු. මෙතන ටොයියෝ බයියෝ ඩෝබිලා මේ ඔක්කොම එකතු වෙලා අදවත් මුන්ට තේරෙන්න අපි ශ්‍රී ලාංකික ටී-ෂර්ට් එක අඳගෙන පාකිස්තාන් ජාතික කොඩිය අත දිව අද අපි පෙන්නමු මේකට විරෝධතාවය. මම කියන්නේ ආයුධ අතට ගන්න, මිනිමරා ගන්න, ගහන්න. එහෙම මම කියන්නේ. අපිට පුළුවන් හැමදේම සාමකාමීව අපි එකතු වෙලා එක අරමුණකට යෑම තුළ අපිට පුළුවන් අපේ අරමුණු සාක්ෂාත් කරගන්න. ජය වේවා.